ඔයා හිතනවාද ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක මදි ඕස්ට්‍රේලියාවට එන්න ඉංග්‍රීසි ඕනේ කියලා කියනවා කියලා? එහෙනම් ඉවරලා ඔයා මේ වීඩියෝ එක අහන්න. ඕස්ට්‍රේලියාවේ ඉන්න සමහරක් මිනිස්සු දැක්කම ඉවරලා ඇත්තටම රට ඇතුලේ ඉන්න කෙනෙක් විදිහට ඉවරලා දකින්න එක්කෙනෙක් විදිහට ඇතුලේ මිනිස්සු හම්බෙන කෙනෙක් විදිහට අපිටත් හිතා ගන්න බෑ. ඒ ඇයි? මොකද අපි තේම ඉවරලා ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. මොකද අපේ කමියුනිටි එකේ කට්ටිය හම්බෙනවා, ගෙදර වයිෆ් එක කතා කරන්න වෙන භාෂාවකින් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඉංග්‍රීසි හැමතිස්සෙම කතා කරන්නේ නැහැ. එහෙම වුණාම ඔයා එක්සෑම් එකක් කරලා තමයි ඒ එක්සෑම් එක එකපාරක් ඔයා කරනවා රට එළියේ ඉඳගෙන හරි රට ඇතුළේ ඉඳන් හරි. මාසයක් දෙකක් මහන්සි වෙලා ඒ එක්සෑම් එක කරපුවම ඔයාට උමනාව තියෙනවා නම් ඒක ලොකු එක්සෑම් එකක් නෙවෙයි. මොකද PTE කියන්නේ වල ටෙම්ප්ලේට් ටිකක් කටපාඩම් කරගෙන පොඩි මහන්සියක් දරන්න ඕනේ කරන එක්සෑම් එකක්. ඉතින් ඒක කරගත්තට පස්සේ ඔයාලට ඉවරලා ආයෙ රට ඇතුළට ඇවිල්ලා ඉවරලා ආයෙ එක්සෑම් එකක් කරන එක කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. හරිද? ඉතින් ඔයාට අමාරුම දේ තමයි ඔයා ස්කිල්ඩ් වර්කර් කෙනෙක්ද කියලා බලන එක. මොකද ස්කිල්ඩ් ජොබ් ඔකියුපේෂන් එකක් කරනවා නම් ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඇයි ඔයා try නොකර ඉන්නේ? හරිද? හින්දා ඔයා එන්න බෑ කියලා වෙලා හිතනවා නම් ඒක ඔයා කරන ලොකු වැරද්දක්. අනිත් එක තමයි මට කියන්න තියෙන්නේ මේක අහපු ගමන් මේවල්ලා ඒජන්ට්ලා හොයාගෙන යන්න එපා. මොකද හරියට බලලා දේවල් කරගන්න